Ko imang pathving vijessati yamalokanta imang sadevakang ko dhamma padang sudesitang kusalo puppamive pacessati කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළව යම ලෝකය සහිත වූ සතර අපාය දෙව්ලොව සහිත වූ මේ මිනිස් ලොවත් ජයගන්නේද දක්ෂ මාලාකාරයෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මය පිළිසිඳ දැනගන්නේද Seko pathving vijessati yamalokanta imang sadevakang Seko dhamma padang sudesitang kusalo puppamive pacessati රහත් මග කිය ඥානවන්ත තෙමින් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය දෙව්ලොව සහිත වූ මේ මිනිස් ලොවත් ජයගන්නේය දක්ෂ මාලාකාරයෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් ඔහු මනාව දෙසන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මය පිළිවිඳ දැනගන්නේය Penupamang kaya mimang viditva Marici dhammang abhisambudhanu Cettvana marassa papuphekani Adassenang macchu rajassa gacche මේ කය පෙන පිටක් වෙන්නේද මිරිඟුවක් බව අවබෝධ කොට පංචකාම ගුණ නැමැති අකුසල් සිඳ දමා ඔහුට නොපෙනෙන තැන නිවනට යන්නේය Puppanihe pacinantang Vyasatte manasang narang Suttangamang mahogove Macchu ādāye gacchati මහා වතුර නිදිග ගමක් ගසා හරින්නාක් මෙන් පස්කම් නැමැති මල්ම රැස් කරන එහිම ඇලුණු සිත් ඇති වූ මිනිසා මරුවා විසින් ඇදගෙන යනු ලබයි Puppanihe pacinantang Vyasatte manasang narang Atittang yeve kāmesu Ante ko kurute vasang පස්කම් නැමැති මල්ම සොයන එහිම ඇලුණු සිත් ඇති එයින් සෑහීමට පත් නොවූ මිනිසා මාරයා වසඟ කරගනී Yatāpi bhamaro puppang Vanne gandhang ahetayang Paleti rasa madāya Evang gāmi muni chari යම්සේ බමරා මල එහි පැහැය හා සුවඳ නොපෙලා මල් රසය ගෙන යයිද එසේම
මුනිවරයා ගම නොපෙලා ගමෙහි හැසිරෙන්නේය. නපාරේසං විලෝමානි නපාරේසං කතා කතං අත්තනෝව අවෙක්ඛේය කතානි අකතානිච. අනුන්ගේ රළු පරණු කතා අනුන් කළ නොකළ දේ නොසෙවිය යුතුය. තමාම කළ නොකළ දේ සෙවිය යුතු වන්නේය. යථාපිරුචිරං පුප්පං වන්නවන්තං අගන්ධකං ඒවං සුභාසිතාවාචා අපලාහෝති අකොබ්බතෝ. මනහර මලක් වර්ණවත් වුවත් සුවඳ නැත්නම් නිෂ්ඵල වන්නේ යම්සේද, එසේම නොපිළිපදින්නාට හොඳ යහපත් වචනයෙන් පළක් නැත. යථාපිරුචිරං පුප්පං වන්නවන්තං සගන්ධකං ඒවං සුභාසිතාවාචා සප්පලාහෝති සකොබ්බතෝ. වර්ණයෙන් මෙන්ම සුවඳිනුත් යුත් මනහර මලක් ප්‍රයෝජන වන්නේ යම්සේද, එසේම පිළිපදින්නාට යහපත් වචනයෙන් ඵල ලැබේ. යත්ථාපි පුප්පරාසින්හා කෛරාමාලා ගුනේ බහු ඒවං ජාතේන මච්ඡේන කත්තබ්බං කුසලං බහු. මල් රැසකින් බොහෝ මල්දම් ගොතන්නේ යම්සේද, එසේම මෙලොව උපන් මිනිසා විසින් බොහෝ කුසල් කටයුතුය. නපුප්පගන්ධෝ පටිවාතමේති නචන්දනං තකර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාතමේති සබ්බාදිසා සප්පුරිසෝ පවාති. සාමාන්‍ය මල් සුවඳක් හෝ සඳුන් තුවරලා ඉබ්බවැනි මල්වල සුවඳ හෝ උඩු සුළඟට නොයයි. එහෙත් බුද්ධාදී සත්පුරුෂයන්ගේ සිල් සුවඳ උඩු සුළඟට යයි. සත්පුරුෂයා සියලු දිසාවලම සිල් සුවඳ පතුරුවයි. චන්දනං තගරං වාපි උප්පලං අත වස්සීකි ඒතේ සංගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරෝ. සඳුන් තුවරලා මහණෙන දෑසමන් යන සියලු මල් ජාතීන්ගේ සුවඳට වඩා සිල් සුවඳ උතුම් වන්නේය. අපමත්තෝ අයං ගන්ධෝ යායං තගර චන්දනි යෝච සීලවතං ගන්ධෝ වාති දේවේසු තුවරලා සඳුන් ආදියෙහි යම් සුවඳක් වේ නම්
එය ඊතා සුළුය. හෙවත් සුළු තැනක විහිදෙන්නේකි. එහෙ සිල්වතුන්ගේ සුවඳ දෙව්ලොවල පවා විහිදෙන්නේය. තේසං සම්පන්න සීලානං අප්පමාද විහාරෙනං සම්මදඤ්ඤා විමුක්තානං මාරෝ මග්ගන්න වින්දති. සීල ගුණයෙන් පරිපූර්ණ වූ නොපමා විහෙරණ ඇති චතුරාර්ය සත්‍ය මනාව අවබෝධ කොට දුකින් මිදුණා වූ ඒ උතුමන් ගිය මඟ මාර්යා නොදනී. යතහා සංකාර ධානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමං තත්ත ජායේත සුචි ගන්ධං මනෝරමං එවං සංකාර භූතේසු අන්ධ භූතේ උතොජ්ජානේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. මහපාරේ දැමූ කසල ගොඩක හොඳ සුවඳ ඇති මනහර වූ නෙළුම් මල් පිපෙන්නේ හෙවත් පිපි බබලන්නේ යම්සේද. එසේම කසල ගොඩවල් වැනි වූ අන්ධ බාල පෘථග්ජන මිනිසුන් අතර බුද්ධ ශ්‍රාවකයා ප්‍රඥාවෙන් බබලයි.